ආයු බොහෝ වේවා මගේ පින්වන්ත යාළුවෝ හැමෝටම. සුභම සුභ දවසක් ඔයාලට. ඉතින් මගේ යාළුවනේ අද මම කතා කරන්න යන්නේ නිතරම මගෙන් අහන ප්‍රශ්නයක්. ඒක මටත් මේ මාර්ගයේ වඩන්න කලින් තිබුණු ප්‍රශ්නයක් තමයි. හැමදාම අපි අනිත් අයට උදව් කරනවා. ඒගොල්ලන්ගේ දුකේදී සැපේදී හැම වෙලාවෙම ඒගොල්ලන් එක්ක ඉන්නවා. ඒත් ඇයි මටම කරදර එන්නේ? ඇයි මේ හැම කරදරයක්ම මට එන්නේ කියන ප්‍රශ්නය. ඉතින් යාළුවෝ ඔයාලා දන්නවද? අපි මේ අනේක සංසාරයක ඉඳලා ගනුදෙනු පියවගෙන එන ගමනක් කියලා. අර කතාවට වගේ අපේ අත්තම්මලා ඒ දවසේ කියනවා කවුරු හරි කසාද බඳින වයසේ ඉන්නකොට මෙයාගේ ණයකාරයා කවදාද හම්බ වෙන්නේ කියලා. ඇත්තටම ඒ කාලේ මට තිබ්බ ප්‍රශ්නයක් මොකක්ද මේකේ තේරුම කියලා. අපිට අම්මා වෙලා තාත්තා වෙලා අක්කා නංගි අයියා මේ අපි ළඟ ඉන්න ළඟම නෑදෑයෝ මේ හැමෝම අපේ ලොකුම ගනුදෙනු ටික යාළුවේ. මං අහලා තියෙනවා සමහර වෙලාවට සමහර අය කේන්ති ගියාම අයියෝ මේ පුදුම ණයක්නේ මං ගෙවන්නේ කියලා. ඒක කතාවට කිව්වට යාළුවේ ඒක තමයි යථාර්ථය. ඒක තමයි සත්‍ය. බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේ දේශනා කරලා තියෙනවා ආරම්භයක් සොයාගත නොහැකි මේ සංසාර ගමනේ අපගේ මව පියා සහෝදරයා හෝ සහෝදරියනෝ සත්වෙක් සොයා ගැනීම ඉතා දුර්ලභ බව. එබැවින් අද අපට හම්වන සෑම සත්වෙකු සමගම පෙර සංසාරයේ කිසියම් සම්බන්ධතාවයක් තිබෙන්නට ඇතැයි බුද්ධ දේශනාව අපට සිහිපත් කරනවා. ඒ නිසා යාළුවේ සියලුම සත්වයින් කෙරෙහි මෛත්‍රී කරුණාව සහ සමාව දීම යහපත් සිතින් කටයුතු කිරීම ආදී කටයුතු සිදු කළ යුතුයි. අපි කරන හැම කුසලයකම යහපත් විපාක දෙන අතර අකුසල කර්ම දුක් විපාක ගෙන දෙනවා. ඒ නිසා මේ සංසාර ගමන යහපත් කර ගැනීමට කුසල රැස් කර ගැනීමෙන් ධර්මයට අනුව ජීවත් වීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ දේශනා කරලා තිනවා කම්මස්සකා සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණා කියලා. සත්වයෝ තම තමන්ගේ කර්මවල හිමිකරුවෝය. කර්මයේ උරුමකාරයෝය. කර්මයෙන්ම උපදිති. කර්මයම නෑයාය. කර්මයම පිහිටයි. ඉතින් යාළුවේ පෙර කළ කුසල් හා අකුසල් කර්මවල විපාක ලැබීම සසර පුරා ඇතිවන බැඳීම් හා හමුවීම් ඇතිවීම කර්මය අනුව නැවත ඒ මුණ ගැසීම් හා වෙන්වීම් සිදුවීම ඒක තමයි යථාර්ථය. මේ සසර ගනුදෙනුවක් යාළුවේ. අපේ බුදුරජාණන් වහන්සේ ඒ ගනුදෙනු ටික හරිය ලස්සනට පියෙව්වා යාළුවේ. යශෝධරා උත්තමාවිය උන්වහන්සේ මේ සසරෙන් මිදෙව්වා යාළුවේ. පින්වත් රාහුල කුමාරයාටත් සසරින් මිදීමේ මාර්ගය පෙන්වලා උන්වහන්සේ රාහුල කුමාරයාවත් මේ අනන්ත සසරින් මුදවගත්තා. ඒ විතරක් නෙමේ තමන්ගේ දෙමව්පියෝ සුද්ධෝදන රජතුමාට ධර්මය දේශනා කරා. ඒ වාගේම දෙව්ලොව වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කර ඒ හැමෝම මේ සසරින් මුදව ගත්තා. ඒ ගනුදෙනු ටික හරිය ලස්සනට පිය වුණා යාළුවේ. ඉතින් අපි කළ යුත්තේ කුමක්ද? මේ ඝෝර සසර ඉවර කරගන්නට නම් ධර්මය අවබෝධ කළ යුතුම වෙනවා යාළුවේ. ඉතින් අපි ටිකෙන් ටික මේ ධර්ම අවබෝධය කරලා මේ සසරින් මිදෙන මඟ අවබෝධ කරගෙන
අපේ හිතේ කලාව මේ හිත ගැන අවබෝධ කරගෙන මේ සසරින් මිදෙන්න උත්සාහ කරමු. ඔයා මිදෙනවා වගේම ඔයාගේ මේ වටේ ඉන්න සියලුම ගනුදෙනු ටික, ඒ කියන්නේ අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා ආදී මේ සියලුම බැඳීම් ටිකෙන් නිදහස් වන්නට එයාලට හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙන්න. මේ සසර මගින් අපි නිදහස් වීමට වීරය කරමු යාළුවේ. ඉතින් තවත් කරුණු බොහෝමයක් තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකකින් ඒ කරුණු තවත් රැස් කරලා ඔයාලා එක්ක බෙදා ගන්නම්. එතකන් මේ හිත ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. අපි මේ මාර්ගයේ වඩමු. මාර්ගයේ වඩලා මේ සසරින් මිදෙමු. හැමෝටම සම්මා සම්බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.